හෙලෝ කොහොමද ඉතින් ඔයාලට සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔන්න අද රීඩින් එකක් ගෙනල්ලා තියෙනවා. මේ රීඩින් එක ඔයාව හොයාගත්ත රීඩින් එකක්. ඉතින් මේ පණිවිඩය ඔයාට මේ මොහොතේ අහන්න අවශ්‍ය නිසා තමයි මේ වීඩියෝ එක ඔයාට පේන්නේ නැත්තේ. ඉතින් ඒක සංඥාවක්. ඉතින් අපි බලමු මොකක්ද මේ රීඩින් එක කියලා. මම තාම කාඩ්ස් පික් කළේ නැහැ. අපි බලමු කාඩ්ස් 3ක් අරන්. ඉතින් මුල්ම කාඩ් එක විදිහට ආවේ Six of Wands කාඩ් එක. ඉතින් Six of Wands කියන්නේ හොඳ පොසිටිව් එනර්ජි එකක් දෙන පොසිටිව් කාඩ් එකක්. ඉතින් ජයග්‍රහණය සහ මේක පිළිගැනීමේ කාඩ් පතක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ සාර්ථකත්වය, සතුට, වෙහෙස මහන්සි වෙලා වැඩ කිරීමෙන් ලැබෙන පිළිගැනීම, ඒ කියන්නේ ප්‍රශංසාව ලබා දීම වගේ දේවල් තමයි මේ කාඩ් එකෙන් පෙන්눔 කරන්නේ. ඉතින් ඔයාගේ ජයග්‍රහණ සැමරීමක් තමයි මේකෙන් පෙන්눔 කරන්නේ. ඉතින් මේක පෙන්නනවා මේ අශ්වයෙක් පිට නැගිලා ඉන්න මිනිස්සෙක්ව තමයි පෙන්වන්නේ. ජයග්‍රාහී ලීලාවෙන් ඉන්න කෙනෙක්ව පෙන්වන්නේ. ඉතින් සමූහයක් විසින් ඔයාව අගය කරනවා, ඔයාව සමරනවා කියන එක කියන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් ඔයාට ලයිෆ් එකේ එන්න පුළුවන්. ඉතාමත් මෑතකදී කියන්නේ නොබෝ දිනකින් එන්න පුළුවන් කියන එක කියන්න පුළුවන්. ඉතින් මහජන ප්‍රශංසාවක් ඔයාට ලැබෙන්න නියමිතයි. ඔයාගේ අභියෝග ජය ගැනීමක්, අභියෝග ජය ගනිමින් ඔයාගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමක්, ඒත් එක්කම ඔයාට යම් අභිමානයක් විඳින්න අවස්ථාව සැලසීමක්, ඔයාව විශ්වාස කරලා ඔයා පටන් ගත්ත දේවල් වලින් අභිමානයක් ලබා ගැනීම වගේ හැඟීම් ඔයාට දැනෙන්න පුළුවන් කියන එක මේ කාඩ් එකෙන් පෙන්눔 කරනවා. ඉතින් අපි තව කාඩ්ස් දෙකක් ගන්නවනේ. අපි බලමු මේ කාඩ්ස් එක තියෙන කම්බිනේෂන් එක කොහොමද කියලා. ඉතින් ඊගාව කාඩ්ස් දෙක ගත්තාම Knight of Wands සහ Three of Cups ඇවිත් තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක මේ හොඳ පොසිටිව් කාඩ්ස් තුනක් ඇවිත් තියෙන්නේ. මේ ශක්තිය ගැන කතා කරද්දී ඔයාට කියනවා මම අර කලින් කිව්ව Six of Wands කාඩ් එකේ ශක්තිය තවදුරටත් වැඩි කරනවා මේ කාඩ්ස් දෙකෙන්. ඒකෙන් මට තේරෙන්නේ ඇත්තටම ඔයා අත්විඳින ජයග්‍රහණ ඔයාට විතරක් නෙවෙයි. ඔයාගෙන් අනිත් අයටත් බෙදා ගන්න පුළුවන් වෙන, අනිත් අයටත් භුක්ති විඳීමට පුළුවන් වෙන දෙයක් කියන එක කියන්න ඕනේ. ඔයාගේ මේ හඳුනා ගන්න මොකක් හරි දෙයක් එක්කෝ ඔයා මොකක් හරි දෙයක් දිනලා වෙන්න පුළුවන්, මොකක් හරි අචීව් කරගෙන වෙන්න පුළුවන්, මොකක්ම හරි දෙයක් මේ දේ නිසා අනිත් අයත් එක්කම සතුට අත්විඳින්න පුළුවන් වෙන අවස්ථාවක් ඉතාමත් නොබෝ දිනකින් ඔයාට අත්විඳින්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඇත්තටම හොඳ පොසිටිව් රීඩින් එකක් නේද? ඒ කියන්නේ ඔයා කාලෙක ඉඳලා try කරපු දෙයක් ඔයාට හරියනවා කියන එක කියන්න පුළුවන්. හොඳ 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 දෙයක් ඔයාට. ඉතින් ඇත්තටම ඔන්න මම තමන් කලින්ම ඔයාට සුබ පතන්නේ. ඔයාගේ හිතේ තියෙන දේ ඔන්න ඉෂ්ට වෙනවා, ඉෂ්ට සිද්ධ වෙනවා. ඉතින් කිසිම බයක් සැකක් නැතුව ඔයා දෙයක් කරන්න හිටියා නම් අනිවාර්යයෙන්ම මේ දේ කරන්න. අනිවාර්යයෙන්ම ඒ දේ තක්කෙටම හරියනවා. ඔයාට ඒක 100%ක්ම සුපිරියටම හරියනවා. ඔයා හිතනවටත් වඩා හොඳට ඒ දේවල් ඉෂ්ට සිද්ධ වෙනවා කියන එක කියන්න ඕනේ. විශේෂයෙන්ම Knight of Wands කාඩ් එකෙන් කියවෙන්නේ ආශාව, ශක්තිය. ඔයා මොනවා හරි උද්‍යෝගයෙන් ඔයා කැමති දෙයක් තියෙනවා නම්, ඔයා ආස දෙයක් තියෙනවා නම් ඒ දේවල් කරන්න නිර්භීතව. ඔයා ආස දෙයක් තියෙනවා නම් ඒ දේවල් වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න, ඔයාගේ හීන හඹාගෙන යන්න කියන එක තමයි මේකෙන් පෙන්වන්නේ. විශේෂයෙන්ම නව අවස්ථා එන්න පුළුවන්. ඒ නව අවස්ථා වැළඳ ගන්න. ඒකට ඔයාගේ නිර්මාණශීලීත්වය එකතු කරන්න. ඉතාමත් හොඳ එනර්ජි එකක් මේ එනර්ජි එක. ඉතින් පළවෙනි කමෙන්ට් කරන්න, මේක ක්ලේම් කරන්න අනිවාර්යයෙන්ම 111 කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා යම්කිසි අලුත් ප්‍රොජෙක්ට් එකක් කරන්න හිටියා නම්, එහෙම නැත්නම් සෝෂල් මීඩියා වලින් ඔයා මොනවා හරි earn කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම්, එහෙම නැත්නම් සෝෂල් මීඩියා වලට එන්න
කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න ඔයා ආසාවෙන් හිටියා නම් මේ කාලය ඉතාමත් හොඳ කාලයක් කියන එක මට කියන්න පුළුවන් ඔයාට. ඉතින් මේ දේ වෙනුවෙන් ඔයා මොකක්ම හරි කරන්න ඉන්න අලුත් වැඩක් වගේ හිතේ තියෙන දෙයක් බිස්නස් එකක් හෝ වේවා මොකක්ම හරි දෙයක් මේ පටන් ගන්න දේ වෙනුවෙන් ඔයා විතරක් නෙමෙයි ඔයාගේ වටේ ඇති හොඳ උපදෙස් තියෙන හොඳ අදහස් තියෙන උදව් කරන්න කැමති පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අයවත් සම්බන්ධ කරගන්න. මොකද ඔයා හිතනවට වඩා ඒගොල්ලොන්ගේ අයිඩියාස් වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ මූල ශක්තිය වෙන්න පුළුවන්. ඔයාට මේ දේවල් උදව් වෙනවා කියන එක කියන්න ඕනේ. මොකද මම එහෙම කියන්නේ 3 of cups කාඩ් එක ඇවිත් තියෙනවා. ඉතින් සැමරුම. එහෙම නැත්නම් ෆ්‍රෙන්ඩ්ෂිප් එක තමයි එකෙන් පෙන්නන්නේ විශේෂයෙන්ම සතුට. ඉතින් මේ සතුට සාර්ථකත්වය බෙදා ගන්න ඔයා අන් අයත් එක්ක එකට ඉඳීම ගොඩක් වැදගත්. ඒක මේක සාමාන්‍යයෙන් අපි මේකේ පේන්නේ සාදයක් රැස්වීමක් නැවත හමුවීමක් වගේ දේවල් අදහස් කරන්න පුළුවන් දෙයක්. සන්තෝෂය බෙදා ගන්නවා. සතුට බෙදා ගන්නවා. ඉතින් මේ කාලේ ඔයාගේ ආදරය කරන අයගෙන් එහෙම නැත්නම් ඔයාගේ මිතුරන්ගෙන් ඔයාට සහාය ලැබෙන කාලයක් කියන එක කියන්න ඕනේ. මේ කාලේ ඔයාට සහාය ලැබෙන කාලයක්. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ගේ සහාය ලබා ගන්න. මොකද ඔයාට ජයග්‍රහණ සමරද්දී ඒක තනියම සමරනට වඩා කට්ටියක් එක්ක සමරන එක ඇත්තටම ඒක මාර දෙයක් නේ. ඉතින් ඒ දේ විඳින්න ඔයාට අවස්ථාව සැලසෙනවා. අනිත් දේ තමයි අපි වැඩ පටන් ගනිද්දී හැමෝගෙම සහාය ලැබෙන එක හැමෝටම වෙන්නේ නැහැ. මං කියන දේ තේරෙනවද දන්නේ නැහැ. ඒ කියන්නේ අපි වැඩක් කරන්න හදද්දී අපිට සමහර විට කිසිම කෙනෙක්ගෙන් උදව්වක් නොලැබෙන්න පුළුවන්. ඒ වුණාට මේ රීඩින් එක බලන ඔයා වාසනාවන්තයි. ඔයාට සහාය වෙන ඔයාට චියර් කරන්න කට්ටිය ඉන්නවා. ඇත්තටම හරි ෂෝක් රීඩින් එකක් මේක. ඉතින් ඔයාට කියන්න තියෙන්නේ ඔයාගේ ඔයාට දැනෙන දේ, ඔයා ආස දේ ඔයා කරන්න. ඔයාට ඒකට ඔයාගේ ආදරණීයයන්ගෙන්, ඔයාගේ මිතුරන්ගෙන්, අසල්වාසීන්ගෙන් හැමෝගෙන්ම ඔයාට සහාය ලැබෙනවා. ඉතින් ඒගොල්ලොන්වත් එක් කරගෙන යන්න. සමහර විට ඔයාට හිතෙනවා නම් කරන්න හදන දේ යම්කිසි පිරිසක් එක්ක එකතු වෙලා කරන්න ඕනේ කියන එක. එතකොට ඔයාට ගැළපෙනම ඒ දේට ගැළපෙනම අයත් එක්ක ඒ දේ පටන් ගන්න. අනිවාර්යෙන්ම සාර්ථකත්වය ඔයාට නිතැතින්ම හිමි කියන එක කියන්න ඕනේ. ඉතින් ධනාත්මකව ඔයාගේ දේ, ඔයා කරන්න හිතන දේ, ඔයාගේ හිතේ තියෙන දේ ධනාත්මකව ආරම්භ කරන්න වරදින්නේ නැහැ කවදාවත්. අනිවාර්යෙන්ම මේ දේ හරියනවා කියන එක කියන්න ඕනේ. ඉතින් ඔයා ඔයාගේ ගමන රස විඳිමින් යන්න මේ මොහොත තුල ජීවත් වෙන්න ජය නියතයි කියන එක කියන්න ඕනේ. එහෙනම් ගිහින් එන්නම්. good luck.